ලකුණු කරන්න තියෙන ස්ථාන 10ක් අපිට හම්බ වෙනවා. ඒ ස්ථාන 10ම ලකුණු කරගෙන ස්ථාන 8කුයි අපිට ගංගා දෙකක් තමයි ලකුණු කරන්න හම්බුනේ. ඉතින් ඒ ටිකම මේ ආකාරයට ලකුණු කරා. ඊට පස්සේ අපි කතා කරා දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේ තමයි අපිට වැඩිම ස්ථාන ගාණක් ලකුණු කරන්න හම්බුනේ. කියන්නේ ශ්‍රී ලංකාවේ ජනාවාස කියන පාඩමේ අපිට ස්ථාන ගත්තොත් ස්ථාන 39ක් පමණ අපිට දෙවෙනි පාඩමේ ලකුණු කරන්න හම්බුණා. ඒ වගේම තමයි ඊළඟට අපි කතා කරා තුන්වෙනි පාඩම ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම කියන පාඩම. ඒකෙත් අපිට ස්ථාන 14යි හම්බුනේ. ඒ ස්ථාන 14ට අමතර අපිට මේ ලංකා සිතීමේ හම්බ වෙන ජලාශය වගේම වැව් ආදී මොනවද කියලා තමයි ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ පළවෙනි පාඩමේ ඉඳලා තුන්වෙනි පාඩම වෙනකම් ළමයි ඔයාලට මේ ස්ථාන ටිකම ගංගා ආශ්‍රිතව තමයි ලකුණු කරන්න කියලා දුන්නේ. ඉතින් අපිට මේ සිතියම් තුනේම එකම ස්ථාන 3 පාරක්ම ලකුණු කරන්න හම්බුණා. ඉතින් ඒ වගේම දැන් අපි බලමු හතරවෙනි පාඩම ගත්තට පස්සේ හතරවෙනි පාඩමේ මොනවද ලකුණු කරන්න තියෙන්නේ කියලා. දැන් හතරවෙනි සිතියම් පාඩමේ අපි ස්ථාන ලකුණු කරන්න කලින් ඔයාලට පණිවිඩයක් දැනුම් දෙන්නම්. 10 11 ශ්‍රේණිවලට අදාළව බහුවර්ණ ප්‍රශ්න 600කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කරලා නිවැරදි පිළිතුරු සමගම පොත් එකක් සකස් කරලා තියෙනවා. ඉතින් මේ පොත් ගන්න කැමති අය ඉන්නවා නම් ඔයාලා අදාළ පෝස්ට් එක ගාව නැත්නම් වීඩියෝ එක ළඟ කමෙන්ට් එකක් දාලා තියන්න. ඊට පස්සේ අරට මම පොත් ගන්න කොහොමද කියලා විස්තරේ අවශ්‍ය ඩීටේල්ස් දෙන්නම්. ඒ පොත් දෙක ළමයි පාඩමෙන් පාඩමට වර්ග කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට අමතක වෙලා තියෙන තැන් පහසෙන්ම මතක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අමතක වෙලා තියෙනවා නම් මොකක් හරි පාඩමක් නැත්නම් ඔයාලට පාඩම් කරගන්න අමාරු පාඩමක් තියෙනවා නම් ඔයාලට ඒක ලේසියෙන්ම ඒ පාඩම කවර් කරගන්න පුළුවන් ආකාරයට තමයි මේ බහුවර්ණ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම like කරන්න. දැන් බලමු අපිට හතරවෙනි පාඩමේ මොනවද ලකුණු කරන්න තියෙන්නේ කියලා. හතරවෙනි පාඩමේ ළමයි මේ ස්ථාන 18යි මෙතන 17යි තියෙන්නේ. ස්ථාන 17යි වගේම මේ වරායන් 16 තමයි අපිට හතරවෙනි පාඩමේදී ලකුණු කරන්න තියෙන්නේ. වරායන් ජම්බුකොළ පට්ටන, සූකරතිත්ත, මහාතිත්ත ආදී වශයෙන් වරායන් 16 මේවා පැරණි වරායන්. මේ නම පැරණි වරායන් 16. ඒ වගේම තමයි මෙතන මේ ටික තමයි අපිට මෙන්න මේ ටික තමයි අපිට හතරවෙනි පාඩමේ ප්‍රධාන වශයෙන්ම ලකුණු කරන්න තියෙන. ඉතින් මෙතනත් අපිට මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, ඒ වගේම මාතොට, සීගිරිය කියන ටික මෙතනත් අපිට ලකුණු කරන්න හම්බ වෙනවා. ඒ ටික අපි මුලින්ම ලකුණු කරලා ඉමු. උතර මේ තියෙන්නේ කනගරායන් නාරේ වගේ මල්වතොය. මල්වතොය මෙන්න මේ වගේ ස්ථානයක් ගත්තොත් මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි අපි අනුරාධපුරය ලකුණු කරන්නේ. අනුරාධපුරය. ඒ වගේම තමයි අපි යමු පොළොන්නරුව ලකුණු කරන්න. පොළොන්නරුව ලකුණු කරන්න ළමයි මේ තියෙන්නේ මහවැලි ගඟ. ඒ වගේම මේ තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රයට ටිකක් ආසන්නව තමයි පොළොන්නරුව ලකුණු කරන්නේ. ඒ වගේම දැන් අපි පොළොන්නරුව මෙතන ලකුණු කරා. ඒ වගේම තමයි
මේ යාන්නොයේ වැවක් තියෙනවා. ඒ වැව හුරුළු වැව ලෙස තමයි හඳුන්වන්නේ. ඊළඟට අපි මහනුවර. මහනුවරත් තමයි මේ මහවැලි ගඟේම තමයි මහනුවර ලකුණු කරන්නේ. මහනුවර රාජධානිය. මේ මෙතන මහවැලි ගඟේ පල්ලෙහාට යද්දි මේ තියෙන්නේ මහවැලි ගඟේ අබන් ගඟ. මේ මෙතන අතු ගංගාවක් තියෙන්නේ. මෙහෙම පටන්ගෙන ඉද්දි මේ පැත්තට අතු ගංගාවක් තියෙනවා. ඒ අතු ගංගාව අබන් ගඟ ලෙස තමයි හඳුන්වන්නේ. අබන් ගඟ. ඒ වගේම තමයි මේ මහවැලි ගඟේ මේ අතු ගංගාව ගත්තට පස්සේ මේ අතු ගංගාවේ මෙහාට යද්දි වලට පේන ටිකක් මෙතන උඩට ඉස්සිලා ස්ථානයක්. ඉන්නේ ස්ථානයෙන් තමයි අපි මහනුවර ලකුණු කරන්නේ. හරි. අපි පොළොන්නරුව හරි මහනුවර අනුරාධපුරය. ඊළඟට බලමු සීගිරිය. සීගිරිය ලකුණු කරන්න ඕනේ මෙන්න මේ හරියට වගේ. දැන් මෙතන මේ තියෙන මල් අතෝය. ඒ වගේම මේ මල් අතෝය ගාවටම තියෙන ළමයි කලා ඔය. එතකොට මේ කලා ඔය දිගේ පල්ලෙහාට එද්දී ඔයාලට මෙතන වැවක් පේනවා. මේ වැව කලා වැව ලෙස තමයි හඳුන්වන්නේ. මේ තියෙන්නේ කලා වැව. උතර මේ කලා වැව පහු කරගෙන එද්දී මෙහාට අතු ගංගා ටිකක් පේනවා. එතකොට ඔයාලට මෙතන පේනවා ටිකක් උඩට ඉස්සිච්ච තැන ගාන් විතර මෙන්න මේ හරිය වගේ තමයි ළමයි අපි සීගිරිය ලකුණු කරන්නේ. ඔයාලා සිතියන් ලකුණු කරද්දී ඒ අදාළ අපිට දැන් ලකුණු කරන්න දීලා තියෙන ස්ථානවලට අදාළ ඩොට් එකක් තියලා ඒ ඩොට් එකට ඊතලයක් ගහලා තමයි ඔයාලා අදාළ නම ලියන්න ඕනේ. එතකොට සිතියම් පහදිලිව ලකුණු කරලා තියෙනවා කියන අර පේපර් බලන එක්කෙනාට ගොඩක් හොඳට පේනවා. නැත්නම් අර එක ගොඩේම ලිව්වහම හරියටම ලකුණු කරලා තියෙන ස්ථාන හොයාගන්න අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අදාළ ස්ථානයේ තිතක් තියලා ඊට පස්සේ ඒක ඊතලයකින් පෙන්නලා තමයි අපි අදාළ ස්ථානයේ නම ලියන්න ඕන. භාගෙට ලියන්නත් එපා, සම්පූර්ණ නමම ලියන්න. ඊට සීගිරියත් හරි. ඊට අපි මෙතන මහනුවර, ඒ වගේම අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ලකුණු කරා. ඊට පස්සේ අපි බලමු මාතොට. මාතර ලකුණු කරන්න ළමයි. දැන් මේ තියෙන්නේ මේ මල්ලතොයනේ. මල්ලතොයට ආසන්නයේම මෙතන වැවක් තියෙනවා. මේ වැව යෝධ වැව ලෙස තමයි හඳුන්වන්නේ. මේ තියෙන්නේ යෝධ වැව. උදේ යෝධ වැවට ටිකක් මෙහෙ. මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි මාතොට ලකුණු කරන්නේ. මේ මාතොට ගත්තට පස්සේ මේ මාතොට දැන් අපිට මෙතනනේ මේ පැත්තේ තියෙනවා වරායන් ලකුණු කරන්න. මේ තියෙන ළමයි පැරණි වරායන්. උතර මෙතන තියෙන අපිට තුන්වෙනියට මහා තිත්ත. මේ මහා තිත්ත ලෙසත් හඳුන්වන්නේ මාතොටමයි. උතර අපි මේක මහා තිත්ත ලෙසත් හඳුන්වනවා. මහා තිත්ත කියන හඳුන්වන්නේ මාතොට. අනිදර මහා තිත්ත වගේ මේ තියෙන්නේ මාතොට. එතකොට මේ තියෙන කනගරායනාරු වල පවතින මේ ජලාශය ඉරණමඩු ජලාශය ලෙස තමයි හඳුන්වන්නේ. මේ තියෙන්නේ ඉරණමඩු ජලාශය. එතකොට මාතර තමයි මහා තිත්ත ලෙසත් හඳුන්වන්නේ. ඊට පස්සේ අපි බලමු මිහින්තලය. මේ පිළිවෙලට මම මෙතන ලකුණු කරන්න තනින් තන. ඒතර මිහින්තලය ගත්තට පස්සේ ළමයි මිහින්තලයේ තියෙන දැන් මෙතනනේ මේ මල්ලත දෙකේ පහළට යද්දී මෙතන වැව් දෙකක් පේනවා. මේ පැත්තේ තියෙන වැව අපි හඳුන්වන්නේ නුවර වැව. මේ තියෙන ළමයි නුවර වැව. නුවර වැවට ටිකක් උඩින්. ඒ කියන්නේ අනුරාධපුරේ ලකුණු කරපු ස්ථානයේටම ඉදිරියෙන් නුවර වැව පැත්තේ තමයි අපි මිහින්තලය ලකුණු කරන්නේ.
දෙන්නේ මිහින්තල. එතකොට මේ තියෙන්නේ නුවර වැව. නුවර වැවට පල්ලෙහෙන් වැවක් තියෙනවා. ඒ වැව නාච්චදුව වැව ලෙස තමයි හඳුන්වන්නේ. මේ තියෙන්නේ නාච්චදුව වැව. තියෙන නාච්චදුව වැව. මේ තියෙන්නේ නුවර වැව. එතකොට අනුරාධපුරයට ඉස්සරහින් නුවර වැවට උඩින් තමයි මිහින්තලය ලකුණු කරන්නේ. ඊට පස්සේ බලමු නාගදීපය. නාගදීපය ලකුණු කරන්න අපි එන්න ඕනේ මේ යාපනයේ ඒ කියන්නේ ලංකාසිතේ මේ උඩම ඒ කියන්නේ යාපනයේ කොටසට තමයි අපි එන්න ඕනේ නාගදීපය ලකුණු කරන්න. නාගදීපය මෙතන මෙන්න මේ දෙක අතර මැද්දේ මෙන්න මේ හරිය වගේ තමයි අපි නාගදීපය ලකුණු කරන්නේ. නාගදීපය. එතකොට අපි නාගදීපයත් හරි. ඊළඟට බලමු අපි සොරබොර වැව. සොරබොර වැව ගත්තොත් මේ සොරබොර වැව ලකුණු කරන්න ළමයි මෙන්න මේ හරිය. මෙතන මේ වැවක් මේ මහවැලි ගඟ ගත්තට පස්සේ මහවැලි ගංගාව වලට පේන උතන වැවක් තියෙනවා. ඒ තමයි සොරබොර වැව. සමහර සිතියම් ගත්තොත් සමහර සිතියම් වල මේ සොරබොර වැව දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට අපි එතන තිතක් තියලා මේ වගේ වැවක් ඒ කියන්නේ මෙහෙම ඩොට් එකක් තියලා මේ ආකාරයෙන් ඇඳලා වගේ තමයි ඉතලයක් ගහලා මේක තමයි සොරබොර වැව කියලා නම් කරන්න ඕනේ. දැන් මේ සිතියමේ අවශ්‍ය නැහැ. මොකද මෙතන සොරබොර වැව ලකුණුක ඒ කියන්නේ ඇඳලා දෙලා තියෙනවා. ඒ කියන්නේ මම මේක කිව්වේ සමහර සිතියම් වල සොරබොර වැව නිරූපණය වෙන්නේ නැහැ. එතකොට අපි ඒ වගේ අවස්ථාවක මේ විදිහට තමයි සොරබොර වැව නම් කළ යුතු වන්නේ. මේ ආකාරයට. දැන් මෙතන දීලා තියෙන හින්දා අපිට සොරබොර වැවක් මෙතන ඊතලයේ ගහලා මේ තියෙන සොරබොර වැව කියලා නම් කරාම විතරක් ඇති. ඊට පස්සේ බලමු මහියංගනය. මේ මහියංගනය ලකුණු කරන්න ළමයි සොරබොර වැව ලකුණු කරාට ටිකක් පහළින්. මෙතන මේ තියෙන සොරබොර වැව ලකුණු කරාට ටිකක් පහළින් මෙන්න මේ වගේ හරිය තමයි මහියංගනය ලකුණු කරන්නේ. මේ හරියෙන් තමයි මහියංගනය ලකුණු කරන්න අවශ්‍ය. ඊළඟට බලමු මාතලේ. මාතලේ ලකුණු කරන්නේ ළමයි මේ මහවැලි ගඟ ගත්තොත් මහවැලි ගඟ ආසන්නයේ ආශ්‍රිතව තමයි මාතලේ ලකුණු කරන්නේ. එතකොට මේ තියෙන්නේ අබන් ගඟ. අබන් ගඟ හරහා පහළට එද්දි මෙතන වක්‍ර වගේ ස්ථාන, ඒ කියන්නේ පොඩ ඇතුළට ගිය ස්ථානයක් තියෙනවා. ආන් ඒ ස්ථානයේ හරියෙන් තමයි අපි මාතලේ ලකුණු කරන්නේ. මහවැලි ගඟ ටිකේ පහළට යද්දි මෙතන ඒ කියන්නේ කොටස් දෙකකට බෙදෙන මෙතන චුට්ටක් උඩින් වගේ තමයි මාතලේ ලකුණු කරන්නේ. ඒ වගේම තමයි කුරුණෑගල. කුරුණෑගල ලකුණු කරන්න නම් අපිට ඉන්න වෙනවා. දැන් මේ තියෙන කලාඔය. ඒ වගේම කලාඔයට පස්සේ තියෙන ළමයි දදුරු ඔය. ඒතර මේ තියෙන්නේ මහ ඔය. අතර දදුරු ඔය ගත්තට පස්සේ දදුරු ඔයේ මෙන්න මේ වගේ හරි. මෙන්න මේ හරි ගත්තොත් මේ වගේ හරියෙන් ගත්තට පස්සේ ආන් ඒ හරියෙන් වගේ තමයි අපිට කුරුණෑගල ලකුණු කරන්න වෙන්නේ. නෑ වැරදි. සෝරි. මෙන්න මෙතන. මෙතන තමයි කුරුණෑගල ලකුණු කරන්නේ. හරියට දැන් මෙතන මාතලෙත් හරි ඒ වගේ අපි කුරුණෑගලත් ලකුණු කරා. ඒතර අපිට තව තියෙන්නේ සමනල කන්දයි
මේ ටිකම හරි. මාගම, හම්බන්තොට, අම්පාර, මැදිරිගිරිය සහ රිටිගල. එතකොට රිටිගල ලකුණු කරොත් දැන් අපි මෙතන සීගිරිය ලකුණු කරානේ. මේ සීගිරියට ටිකක් උඩ. ඒ කියන්නේ මේ තියෙන්නේ කලාවැව. කලාවැව ඔස්සේ පහළට ටිකක් පහළට ආවට පස්සේ මෙතන යාන් ඔය යාන් ඔයයි මේ මෙතන මේ යාන් ඔය හම්බෙලා මේ පැත්තෙන් යාන් ඔය. ඒ වගේම තමයි මේ පැත්තට එද්දි මේ කලාවැවේ මේ පැත්තට ඇවිල්ලා මෙතන කොටස් දෙකකට බෙදෙනවා. එතන අතරමැද මෙන්න මේ හරිය වගේ තමයි අපි රිටිගල ලකුණු කරන්නේ. ටිගරනේ මෙන්න මෙතන. මෙන්න මේ හරිය වගේ තමයි තියෙන මොල්ලතොය. මොල්ලතොය ඔස්සේ පහළට යද්දි මෙන්න මේ හරිය තමයි අපි රිටිගල ලකුණු කරන්නේ. අපි රිටිගල හරි. මාගම අපි මීට කලින් මාගමයි තිස්සමහාරාමය තමයි අපිට ඒ දෙක තමයි එකලක හම්බුනේ. ඒතර මේ හතරවෙනි පාඩමේ අපිට හම්බ වෙන්නේ මාගම විතරයි. ඊට පස්සේ මාගමයි හම්බන්තොටයි ලකුණු කරමු එකටම. මාගම ලකුණු කරන්න අපි එන්න ඕනේ කිරිඳි ඔයට. මේ තියෙන්නේ කිරිඳි ඔය. එතකොට දැන් මෙතන ගංගා මේ තමයි එක ළඟ තියෙන ගංගා හතර. මේ එක ළඟ තියෙන ගංගා හතර අපිට වම් අත පැත්තෙන් වගේ එනවා නම් මුලින්ම හම්බ වෙන්නේ වලවේ ගඟ, ඊට පස්සේ කිරිඳි ඔය, මැණික් ගඟ, කුඹුක්කන් ඔය. අතන මේ දෙවෙනියට හම්බෙන්නේ කිරිඳි ඔය. කිරිඳි ඔයට චුට්ටක් පහළට මෙන්න මේ හරියෙන් මේ වගේ ස්ථානයක තමයි අපිට මාගම හම්බ වෙන්නේ. මෙන්න මෙතන කිරිඳිය ගත්තොත් කිරිඳියට ටිකක් උඩින් කියන්නේ මෙන්න මෙතන. මෙන්න මේ කෙළවරේ ගත්තොත් මේ තියෙන මෙතන තියෙන බුගුන්දල වගේ මාගමට ටිකක් උඩින් තමයි තිස්සමහාරාමය ලකුණු කරන්නේ. ඒ වගේ මෙතන වගේ ගත්තොත් මේ වගේ ස්ථානයක තමයි උඩමලල ලකුණු කරන්නේ. ඒ වගේම මෙහින් ගත්ත ඒ කියන්නේ කුඹුක්කන් වලට ආසන්නයේ තමයි අපි මිනිහාගල් කන්ද මෙන්න මේ වගේ ස්ථානයක තමයි මෙන්න මෙතන. මෙන්න මේ වගේ ස්ථානයක තමයි මිනිහාගල් කන්ද ලකුණු කරන්නේ. හරි. දැන් අපි බලමු හම්බන්තොට. හම්බන්තොට ලකුණු කරන්න ළමයි මේ මැණික් ගඟයි කිරිඳි ඔය දෙක අතර මැද්දේ තමයි හම්බන්තොට ලකුණු කරන්නේ. දැන් ඔයාලට මෙතන කිරිඳි ඔය ගාව මෙන්න මෙතන පොඩි මේ ලංකාසිතේ මේ උඩට නැමුණු ස්ථානයක් වගේ තියෙනවා. එන්නේ ස්ථානයෙන් වගේ තමයි මෙන්න මේ හරියෙන් වගේ තමයි අපි හම්බන්තොට ලකුණු කරන්නේ. මෙතන මෙහාට ගන්න. මෙතන මේ වගේ ස්ථානයකින් තමයි හම්බන්තොට ලකුණු කරන්නේ. හම්බන්තොට හරි. උතර හම්බන්තොට මාගම ඊළඟට බලමු සමනල කන්ද. සමනල කන්ද ලකුණු කරන්න අපිට එනවා මෙතන. මෙතෙන්නේ අතුගංගා ගත්තට පස්සේ අතුගංගා විශාල සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ කියන්නේ අනිකුත් ගංගා වලට මහවැලි ගඟ ඇරෙන්න අනිකුත් ගංගා වලට සාපේක්ෂව කළු ගඟේ තමයි අතුගංගා වැඩි. ඉතින් අතුගංගා වැඩි ගංගා අපි කළු ගඟ ලෙස හඳුන්වනවා. අතන මේ තියෙන කළු ගඟට උඩින් තියෙන්නේ කැලණි ගඟ. කළු ගඟට පහළින් අගේ තියෙන ගිංගඟ. ගිංගගත් එක්කම තමයි මේ නිල්වලා ගඟ තියෙන්නේ. මෙතන ගිංගඟ මේ තියෙන්නේ නිල්වලා ගඟ. අතන කැලණි ගඟ ගත්තොත් මේ කැලණි ගඟේ දැන් මෙහිම එද්දි මේ මෙතන අතුගංගාවක් තියෙන ඒ අතුගංගාව දිගේ පහළට වෙද්දි මෙන්න මේ වගේ ස්ථානයක තමයි අපි සමනල කන්ද ලකුණු කරන්නේ. අතන කැලණි ගඟ ගත්තත් කැලණි ගඟ දිගේ මෙන්න මේ වගේ හරියට එද්දි තමයි අපි සමනල කන්ද ලකුණු කරන්නේ. එතන සමනල කන්ද හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ අම්පාරයි මැදිරිගිරිය. අම්පාර සහ
මැදිරිගිරිය තමයි තියෙන්නේ. අද අපි බලමු අම්පාර ලකුණු කරන්න. අම්පාර ලකුණු කරන්න අපිට එන්න වෙනවා මේ ගල්ඔයට. මේ ගල්ඔයේ තියෙන ජලාශය ගත්තොත් මේ ගල්ඔය ජලාශයක් තියෙනවා. මේ ගල්ඔයේ තියෙන ජලාශය ගල්ඔය ජලාශය නැත්නම් මේක සේනානායක සමුද්‍රය ලෙසත් හඳුන්වනවා. ඒ වගේම තමයි මේ වලවේ ගඟ. මෙතන වලවේ ගඟ. මේ වලවේ ගඟේ තියෙන ජලාශය ළමයි වලවේ ගඟේ තියෙන ජලාශයේ උඩ වලවේ ජලාශය ලෙස තමයි හඳුන්වන්නේ. මේ තියෙන්නේ උඩ වලවේ ජලාශය. උඩ වලවේ ජලාශය. දැන් ඉතින් මේ තියෙන ගල්ඔය ජලාශය සේනානායක සමුද්‍රය. දැන් මේ තියෙන ගල්ඔය. ගල්ඔයේ මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි අම්පාර ලකුණු කරතර මේ තියෙන්නේ අම්පාර. මගේ ස්ථානයකින් තමයි අම්පාර ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි යමු මැදිරිගිරිය ලකුණු කරන්න. මැදිරිගිරිය ලකුණු කරන්න ළමයි මේ මහවැලි ගඟ ආශ්‍රිතව. තර මහවැලි ගඟේ මෙන්න මේ හරියේ සමහර සිතියම් වල ඔයාලට මෙන්න මේ වගේ අතු ගංගාවක් දකින්න පුළුවන්. මෙන්න මේ වගේ අතු ගංගාවක් දකින්න පුළුවන්. මේ සිතියමේ නම් නැහැ. ඉදිරිය අතු ගංගාවේ මෙන්න මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි මැදිරිගිරිය ලකුණු කරන්නේ. තියෙන්නේ මැදිරිගිරිය. මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි මැදිරිගිරිය ලකුණු කරන්නේ. එතන අපිට හතරවෙනි පාඩමේ දීලා තියෙන සියලුම ස්ථාන දැන් ලකුණු කරලා අවසන්. දැන් අපි ඊළඟට බලමු අපිට හතරවෙනි පාඩමේ හම්බ වෙන පැරණි වරායන් ටික කොහොමද මේ සිතියමේ ලකුණු කරන්නේ කියලා. ඉතින් හම්බන්තොට මාගමට උඩින් තිස්ස මහාරාමේ මාගමට පහළින් මෙන්න මේ හරිය වගේ තමයි ළමයි බූන්දල ලකුණු කරන්නේ. ඒතර මේ මිනිහා ගල් කන්ද ඒ වගේම තමයි මෙන්න මෙතන මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි උඩ මලල ලකුණු කරන්නේ. ඒතර රංචමඩම ගත්තොත් රංචමඩම ලකුණු කරන්නේ මේ දැන් තියෙන්නේ උඩවලේ ජලාශය. උඩවලවේ ජලාශයට ටිකක් පහළින් මෙන්න මේ වගේ ස්ථානයක තමයි අපි රංචමඩම ලකුණු කරන්නේ. මේ තියෙන්නේ රංචමඩම. මෙතන ස්ථානයෙන් තමයි රංචමඩම ලකුණු කරන්නේ. හරි දැන් මෙතන ස්ථාන ටික මම ඔයාලට නිල් පෑනේ ලකුණු කරලා පෙන්නුවා. ඊට මේ සිතියමේම අපිට හතරවෙනි පාඩමේ හම්බ වෙන මේ වරායන් ටික මේ කොළ පාට පෑනින් ලකුණු කරලා එතකොට පැහැදිලි. ඊතර අපිට මුලින්ම තියෙන්නේ ජම්බුකෝල පට්ටන. ජම්බුකෝල පට්ටන ලකුණු කරන්න අපිට සිතියමේ උඩ කොටස. ඒ කියන්නේ මෙන්න මේ කොටස තමයි අපිට ජම්බුකෝල පට්ටන ලකුණු කරන්න වෙන්නේ. එතකොට ජම්බුකොළ පට්ටන ළමයි දඹකොළ පට්ටන ලෙසත් හඳුන්වනවා. ඒතර අපිට ජම්බුකොළ පට්ටන නැත්නම් දඹකොළ පට්ටන කියලා ලකුණු කරන්න දුන්නොත් මේ දෙකම ලකුණු කරන්නේ මෙන්න මේ වගේ ස්ථානයක. ඔන්න වගේ ස්ථානයක තමයි ජම්බුකොළ පට්ටන නැත්නම් දඹකොළ පටුන ලකුණු කරන්නේ. මෙන්න මේ වගේ ස්ථානයක තමයි ජම්බුකොළ පට්ටන නැත්නම් දඹකොළ පටන ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි එහෙමමෙමු අපිට දැන් ඊළඟට තියෙන්නේ සූකර තිත්ත ලකුණු කරන්න. සූකර තිත්ත ලකුණු කරන්නේ ළමයි මේ ලංකා සිතියමේ උඩ කොටසේ. ඉතින් උඩ කොටසේ මෙන්න මේ වගේ. මේ තියෙන මෙතන මෙන්න මේකේ මෙන්න මේ හරියෙන් වගේ තමයි අපි සූකර තිත්ත ලකුණු කරන්නේ. මෙන්න මෙතන වගේ මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි සූකර තිත්ත ලකුණු කරන්නේ.
මේ වගේ ස්ථානයකින් තමයි සූකර තිත්ත ලකුණු කරන්නේ. අනේ ජම්බුකොළ පට්ටන මෙතන. ඒ වගේ මේ තියෙන්නේ සූකර තිත්ත. ජම්බුකොළ පට්ටන දඹකොළ පට්ටන ලෙසත් හඳුන්වනවා. ඒ වගේම අපිට ඊළඟට තිබෙ මහා තිත්ත. මහා තිත්ත ලකුණු කරා මහා තිත්ත ලෙස තමයි මාතොට තමයි හඳුන්වන්නේ. එතකොට මෙතන තමයි මාතොට නැත්තම් මහා තිත්ත ලකුණු කරන්නේ. මාතොටයි නැත්තම් මහා තිත්ත ආසන්නයේ තමයි මේ පවතින වැව යෝධ වැව ලෙස හඳුන්වනවා. මේ ගඟ මල්වතුය ලෙස තමයි හඳුන්වන්නේ. ඒතර මල්වතුයේ පහළට යද්දී හම්බ වෙන මුල්ම වැව නුවර වැව. ඊට පස්සේ හම්බෙන්නේ නාච්චදුව වැව. මෙතන තමයි මිහින්තලය. මේ පැත්තෙන් අනුරාධපුරය තමයි ලකුණු කරේ. හරි. ඊළඟට බලමු අපිට තියෙන ඊළඟට මගන. යන්නේ මගන ලකුණු කරන්න අපි එන්න ඕනේ ටිකක් පහළට. ඒ කියන්නේ මල්වතු ඔයයි කලා ඔයයි අතර මැද. මල්වතු ඔයයි කලා ඔයයි අතර මැද තමයි මගන ලකුණු කරන්නේ. එනම් මෙන්න මේ වගේ ස්ථානයක. මෙන්න මේ හරිය ගත්තට පස්සේ මෙන්න මේ හරියෙන් තමයි අපි මගන ලකුණු කරන්නේ. මල්වතුයයි කලායයි අතර මැද මේ තියෙන්නේ මල්වතුය. ඒ වගේම මේ තියෙන්නේ කලාඔය. මල්වතුයයි කලාය අතර තමයි ලකුණු කරන්නේ. එතකොට දැන් කලාඔය ගත්තට පස්සේ කලාඔයේ දැන් අපිට මෙතන පහළට යද්දි මුලින්ම හම්බෙන්නේ මෙතන ගත්තොත් මේ ආරම්භක ස්ථානයේ මේ වගේ ස්ථානයක් ගත්තොත් මේ වගේ ස්ථානයක් අපිට වැවක් හම්බ වෙනවා. ඒක මේ සිතේම ලකුණු කරලා නැහැ. මම තුන්වෙනි පාඩමේ කතා කරද්දී ඔයාලට කිව්වා මේ තියෙන්නේ වැව. මෙතන තියෙන තමයි තබ්බෝව වැව. ඒ වගේම තමයි ඒ තබ්බෝව වැව සහිත සිතේමක් තුන්වෙනි වීඩියෝවේදී පෙන්නලා තියෙනවා. මම මෙතනදී පෙන්නන්න යන්නේ නැහැ. එතන මේ කලා ඔය පහළට එද්දි මුලින්ම ඊට පස්සේ අපිට දෙවෙනියට හම් වෙන වැව මේ තියෙන රාජාංගන වැව. රාජාංගන වැව පහු කරගෙන ඉඳ තමයි අපිට මේ කලා වැව හම්බ වෙන්නේ. අතර මල්වතු ඔයයි කලා ඔයයි අතර තමයි මගන ලකුණු කරන්නේ. ඒ වගේම තමයි උරුවෙල. උරුවෙල ලකුණු කරන්නේ කලා ඔයට ටිකක් පහළින්. මෙන්න මේ ඔයාලට පේන අතරට නැමිච්ච ස්ථානයක්. අන්නේ ස්ථානේ තමයි අපි උරුවෙල ලකුණු කරන්නේ. ඉතින් කලාවය ගත්තත් මේ කලාවයට ටිකක් පහළින් අතරට නැමිච්ච ස්ථානයක් තියෙන අතර තමයි උරුවෙල ලකුණු කරන්නේ. එතකොට අපි මගන ලකුණු කරා. ඊපස්සේ උරුවෙල. ඊට පස්සේ තියෙනවා අපිට සල්වතොට. මේ සල්වතොට ඊට පස්සේ අපි කලාතිත්තත් ලකුණු කරමු. කාලතිත්ත. සල්වතොට ගත්තොත් හලාවතටම තමයි ළමයි මේ සල්වතොට කියන්නේ. එතකොට සල්වතොට නැත්තම් සල්වතොට නැත්තම් මේ හලාවත ලකුණු කරන්නේ අපි දදුරු ඔය. දැන් මේ තියෙන්නේ මල්වතු ඔය. ඒ වගේම ඊට පස්සේ ටිකක් මෙතන මල්වතු ඔය, කලාය, දදුරු ඔය. මෙතන මෙන්න මේ හරියෙන් වගේ තමයි මී ඔය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ කලා ඔයයි දදුරු ඔයයි අතර තමයි මී ඔය තියෙන්නේ. ඒ වගේම මේ දදුරු ඔයට ආසන්නේ මෙන්න මේ වගේ හරියෙන් තමයි හලාවත නැත්තම් සල්වතොට ලකුණු කරන්නේ. සල්වතොට නැත්තම් එය හලාවත ලෙසත් හඳුන්වනවා. කියන්නේ දදුරුවය ආසන්නේ දදුරුවෙන්ම ඒක ළඟින්ම වගේ තමයි මේ සල්වතොට නැත්තම් කලාය ලකුණු කරන්නේ. සමහර අය මෙතන ඒ කියන්නේ මේ දදුරුව ටිකක් උඩින් මෙන්න මේ වගේ හරියනොත් මේ හලාවත නැත්තම් සල්වතොට ලකුණු කරනවා. ඊට පස්සේ ටිකක් පහළට එද්දි හම්බ වෙනවා දදුරුවයට පස්සේ හම්බ වෙන්නේ මහ ඔය. මේ මහ ඔය ගාවටම තියෙන ළමයි කැලණි ගඟ. එතකොට මහ ඔයයි කැලණි ගඟයි අතර වලට මෙතන කලපුවක් පේනවා. මේ කලපුව මීගමු කලපුව ලෙස තමයි හඳුන්වන්නේ. මේ තියෙන්නේ මීගමු කලපුව. හරිනේ. ඊට පස්සේ මේ දිගේ පහළට එද්දී කළු ගඟ. මේ තියෙන්නේ කළු ගඟ.
ඒතර කළු ගඟේ තමයි කාලතිත්ත මෙන්න මේ වගේ හරියෙන් කියන්නේ. කළු ගඟේ ආරම්භයෙන් තමයි අපි කාලතිත්ත ලකුණු කරන්නේ. මේ කාලතිත්ත කියන ළමයි කළුතරට. කියන්නේ කාලතිත්තට සහඳුන්වන්නේ කළුතර. දැන් තමයි කාලතිත්ත නැත්නම් කළුතර ලකුණු කරන්නේ. ඊට පස්සේ දැන් හරි කාලතිත්ත හරි සල්ලතුරත් ලකුණු කරා. දැන් අපි බලමු ගිම්හතිත්ත, මහා වාලුකාගාම, දේවනගර, නීලවලා තිත්ත. මේ හතරම එක වගේ ළඟ වගේ තියෙන හින්දා මේ හතරම එකට තමයි ලකුණු කරන්න ගන්නෙ. ගිම්හතිත්ත. එතකොට ගිම්හතිත්ත ලකුණු කරන්න ළමයි. දැන් මෙතන නිල්වලා ගඟනේ. මෙතන තියෙන නිල්වලා ගඟ. මේ තියෙන ගින් ගඟ. එතකොට ගින් ගඟ ආසන්නේ මෙන්න මේ වගේ හරි. ඒ කියන්නේ ගින් ගඟට පොඩක් ළඟින් මෙතන ලකුණු කරාට පේන්නේ නැහැ. ඒතර මෙන්න මේ වගේ හරියක තමයි අපි ගිම්හතිත්ත ලකුණු කරන්නේ. ඒ වගේම තමයි ගිම්හතිත්ත මෙන්න මේ වගේ පල්ලෙහාට එද්දි මේ ඔයාලට මෙන්න මෙතන පොඩි මේ නැම්මක් වගේ ස්ථානයක් තියෙනවා මේ. මෙන්න මේ වගේ. මෙතන මේ මෙහාට මෙතන නැම්ම ස්ථානයක් පේනවා. ඊට පස්සේ මෙන්න මෙහාට පල්ලෙහාට එද්දි තවත් නැම්ම ස්ථානයක් පේනවා මේ. මෙන්න මෙතන. ඒ කියන්නේ නිල්වලා ගඟට ආසන්නයේම නැමුම් ස්ථානයක් තියෙනවා. ආන්ගේ නැමුම් ස්ථාන ටිකක් උඩ මෙන්න මේ හරියෙන් වගේ තමයි මහා වාලුකාගාම ලකුණු කරන්නේ. මේ හරියෙන් තමයි මහා වාලුකාගාම ලකුණු කරන්නේ. ඒ කියන්නේ නිල්වලා ගඟට ආසන්නයේ නිල්වලා ගඟෙහි කෙළවර මෙන්න මේ හරියෙන්. මේ හරියම වගේ තමයි මෙන්න මෙතනින් මේ පැහැදිලි නේද? නිල්වලා ගඟට ආසන්නයේ කෙළවර වගේ තමයි අපි නීලවලා තිත්ත ලකුණු කරන්නේ. තිත්ත. ඊට පස්සේ අපි යමු දේවනගර. මේ දේවනගර දෙවුන්දර ලෙස හඳුන්වනවා. නීලවලා තිත්ත ලකුණු කරාට පස්සේ වලට පේනවා මෙන්න මෙතන චුට්ටක් එළියට ගිහිල්ලා වගේ ස්ථානයක්. ආන්ගේ ස්ථානේ මෙන්න මෙතන. මෙන්න මේ හරිය වගේ තමයි අපි දේවනගර නැත්නම් ලියන්නේ ඉඳ නැති හින්දා මම ඊතර චුට්ටක් මේ පැත්තට දා ගන්නවා. දේවනගර නැත්නම් මෙය දෙවුන්දර ලෙසත් හඳුන්වනවා. එන දේවනගර නැත්නම් මේක දෙවුන්දර. හරි. මෙතන නීලවලා තිත්ත ලකුණු කරන්නේ නිල්වලා ගඟට පහළින් ඊට ටිකක් එහාට යද්දි මේ ඇතුලේ නැමුම් ස්ථානයක් තියෙන. නැමුම් ස්ථාන තමයි අපි දේවනගර නැත්නම් දෙවුන්දර ලකුණු කරන්නේ. අපි බලමු තව අපිට වරායන් කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ ගෝඨපබ්බතයි කොටලු තොටයි. මේ ලංකාපටුන, ගෝකර්ණතිත්ත, පල්ලවංක ගත්තොත් මේ තුනම අපිට ආත් ලංකාසිතේ මේ උඩ හරිය ටිකක් උඩට යවගේ යද්දී තමයි ලකුණු කරන්න වෙන්නේ. එහෙනම් අපි ගෝඨපබ්බතයි කොටලු තොටයි දැන් ලකුණු කරමු. ගෝඨපබ්බත ලකුණු කරන ළමයි මේ තියෙන වලවේ ගඟ. මෙතන වලවේ ගඟ පාස් කරගෙන ඉද්දි මෙන්න මෙතන. දැන් අපි හම්බන්තොට ලකුණු කරේ. මේ හම්බන්තොට ලකුණු කරපු ස්ථානයෙන්ම තමයි මේ ගෝඨපබ්බතත් ලකුණු කරන්නේ. ගෝඨපබ්බත කියන්නේ ගෝඨපබ්බත කියලා කියන්නේ හම්බන්තොටට. මේක ගෝඨපබ්බත නැත්නම් හම්බන්තොට තවත් ආකාරයෙන් ගත්තත් ගොඩවයලසත් මේක හඳුන්වන. ඒතර වර්තමානයේ හඳුන්වන නම් තමයි ඔය හම්බන්තොට, කළුතර, හලාවත කියන්නේ වර්තමානයේදී හඳුන්වන නම්. අතීතයේදී තමයි සල්ලතොට, කාලතිත්ත, සූකරතිත්ත, ගෝඨපබ්බත වගේ නීලවලා තිත්ත ආදී නම් වලින් තමයි අතීතයේදී හඳුන්වලා තියෙන්නේ. හරි.
අපි ගොඩ පබ්බත ලකුණු කරා. ඊට පස්සේ අපි යමු කොටලු තොට ලකුණු කරන්න. කොටලු තොට ලකුණු කරන්න ළමයි දැන් මෙතන මේ තියෙන්නේ කිරිඳි ඔය. කිරිඳි ඔයට කිරිඳි ඔය ගත්තත් මේ කිරිඳි ඔයට කිරිඳි ඔයයි මෙතන එතකොට මැණික් ගඟ ගාව. මෙන්න මේ හරිය වගේ ගත්තොත් මෙතන මෙන්න මේ වගේ හරියකින් තමයි අපි කොටලු තොට ලකුණු කරන්නේ. තොට ඒ වගේම දැන් මෙතනට ආවොත් සූකරතිත්ත මේ සූකරතිත්ත කයිට්ස් ලෙසත් මේ සූකරතිත්ත හඳුන්වනවා. කයිට්ස් ඒ වගේම තවත් නමක් ගත්තොත් ඌරා තොට. දැන් අපිට එක්ක සූකරතිත්ත, කයිට්ස්, ඌරා තොට කියලා මේ නම් තුනින්ම දුන්නොත් මේ නම් තුනින්ම අදහස් වෙන්නේ එකක්. එතකොට මෙතන තමයි ලකුණු කරන්නේ. සූකරතිත්ත කියලා දුන්නොත් ඒ වගේම කයිට්ස්, ඌරා තොට කියලා දුන්නොත් මේ නම් තුනෙන් එකක් දුන්නොත් අපි මෙතන තමයි ලකුණු කරන්නේ. හරි. අපි ඊට පස්සේ මේ ලංකාපටුන ඒ වගේම ගෝකර්ණතිත්ත සහ පල්ලව වංක ලකුණු කරන්න. ගෝකර්ණතිත්ත ගත්තොත් ගෝකර්ණතිත්ත නම් හැමෝම වගේ ලකුණු කරන්න දන්නවා. ඉතින් අපි ගෝකර්ණතිත්ත ලකුණු කරන්නේ මේ මහවැලි ගඟට. ගෝකර්ණතිත්ත මෙන්න මේ හරියෙන්. මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි අපි ගෝකර්ණතිත්ත ලකුණු කරන්නේ. ඉතින් ගෝකර්ණතිත්ත අද වර්තමානයේ ගත්තොත් ත්‍රිකුණාමල වරාය ලෙස තමයි හඳුන්වන්නේ. මෙන්න මෙතනින් තමයි අපි ගෝකර්ණතිත්ත මෙන්න මෙතන මේ අතුට ගිල ස්ථානයක් තියෙන්නේ. ඒ ස්ථානේ මෙන්න මේ හරියෙන් වගේ තමයි අපි ගෝකර්ණතිත්ත ලකුණු කරන්නේ. ඉගෙන හැමෝම දන්නවා. ඒ වගේම අපි ඒත් එක්ක යමු පල්ලව වංක. පල්ලව වංක ලකුණු කරන්න අපි එන්න ඕනේ මේ යාන්නුවට. ඒ කියන්නේ මහවැලි ගඟ ආසන්නයේ තියෙන යාන්නුව. ඊට උඩින් තියෙන්නේ කනගරායන් ආරු. කනගරායන් ආරු මේ තෙක්ක තියෙන මේ කනගරායන් ආරු වල තියෙන ජලාශය ඉරණමඩු ජලාශය ලෙස තමයි හඳුන්වන්නේ. ඒතර අපි මෙන්න මේ හරිය වගේ ගත්තොත් මෙන්න මේ වගේ හරියක තමයි අපි පල්ලව වංක ලකුණු කරන්නේ. මෙන්න මේ කියන්නේ යාන්නුවේ මෙන්න මේ වගේ හරියක තමයි පල්ලව වංක ලකුණු කරන්නේ. ඊට පස්සේ අපිට අවසාන වශයෙන් තියෙන්නේ ලංකාපටුන ලකුණු කරන්න. ලංකාපටුන ලකුණු කරන්න ළමයි මෙන්න මේ වගේ ස්ථානයකින්. මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි ලංකාපටුන ලකුණු කරන්නේ. එහෙම කියලා දැම්මත් කමක් නැහැ. මෙන්න මෙතන වගේ තමයි. දැන් තමයි ලංකාපට්න. ඉතින් මේ තියෙන ළමයි අපිට කියන්නේ ඔයාලගේ ඉතිහාසයේදී හම්බ වෙන පැරණි වරායන් 16 තමයි අපි මෙතනදී ලකුණු කරලා අවසන් උනේ. හරි. සූකරතිත්ත නැත්නම් කයිට්ස් ඌරා තොට, ජම්බුකොළ පට්ටන, දඹකොළ පට්ටන, වගේ මෙතන තමයි මගන, උරුවෙල, සල්ලතොට හේවත් හලාවත, ඒ වගේම කාලතිත්ත හේවත් කළුතර, ගිම්හතිත්ත හේවත් ගාල්ල, ඒ වගේම මහා වාලුකාගාම, දේවනගර හේවත් දෙවුන්දර, නීලවලාතිත්ත, ඒ වගේම ගෝඨපබ්බත, කොටලු තොට, ලංකාපටුන, ගෝකර්ණතිත්ත, ඒ වගේම පල්ලවංක කියලස අපිට ප්‍රධාන වශයෙන්ම පැරණි වරායන් 14ක් තමයි හම්බ වෙන්නේ. අපි ඊළඟට බලමු ඊළඟ වීඩියෝ එකෙන් පස්වෙනි පාඩමේ අපිට මොන වගේ ස්ථානද ලකුණු කරන්න තියෙන්නේ කියලා. ඔයාලගේ මේ වීඩියෝ පිළිබඳව අදහස් කමෙන්ට් කරගෙන යන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න.